ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද ජේසුස් වහන්සේ ඔබට මට ප්‍රකාශ කරනවා උන්වහන්සේ අපිව දාලා ගිය හේතුව. ඒ කියන්නේ උන්වහන්සේට අහස් නගින්න වුණා. උන්වහන්සේට උත්ථානයෙන් පස්සේ ඕනනම් මේ මහ පොළොව මත සැරිසරමින් ඉන්න තිබුණා. නමුත් උන්වහන්සේ කියනවා නෑ, මම මගේ තාත්තා ළඟට යා යුතුයි. මොකද මම යන්නේ ඔබේම හොදට. ඇයි යන්නේ? මම ගියොත් තමයි ඔබට මට සහනදායකයන්ව එවන්න පුළුවන් වෙන්නේ. ඔබට උදව් කරන කෙනාව එවන්න පුළුවන් වෙන්නේ. ඔබ ළඟින්ම ඉන්න කෙනාවට එවන්න පුළුවන් වෙන්නේ. ඔබව ශක්තිමත් කරන කෙනාව, ඔබව බලවත් කරන කෙනාව, ඔබව මෙහෙවන කෙනාව, ඔබට වරප්‍රසාද ගේන කෙනාව එවන්න පුළුවන් වෙන්නේ. ජේසුස් වහන්සේ අද ඔබට මට හරි ලස්සනට කියනවා, ප්‍රේමවන්තයනි, ශුද්ධාත්මයන්න් වහන්සේ කියන්නේ සහනදායක අනන්ත සුසුමානන් ඔබට මට ඔබගේ මගේ ජීවිතයට ඇතුළු වුණාම ඔබට මට සිද්ධ වෙන්නේ මොනවද කියලා. කාරණා 3ක් ගැන අවබෝධයක් ඔබට මට ඇති වෙනවා. මොකක්ද මොනවද මේ කාරණා 3? පළවෙනි කාරණාව, ඔබට මට ඔබගේ මගේ පාපය ගැන අවබෝධයක් ඇති වෙනවා. අපේ පෞකාරකම ගැන අවබෝධයක්. මොනතරම් අපි පාපිෂ්ඨයිද කියන අවබෝධය. මොකද අද ගොඩක් වෙලාවට අපි පාපේ හැඟීම අපිට නැහැ. ඒ පාපේ හැඟීම නැති වෙනකොට අපිට පව් කරන එක එච්චර ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ශුද්ධාත්මයන්න් වහන්සේත් එක්ක ඉන්න කෙනාට පාපේ හැඟීම ආත්මයන්න් වහන්සේ දැනෙන්නට ඉඩ දෙනවා. දෙවෙනුව, ශුද්ධාත්මයන්න් වහන්සේ ආවම ඔබට මට ප්‍රේමවන්තයනි, ඔබගේ මගේ ජීවිතයට අපේ ශුද්ධත්වය ගැන අවබෝධයක් ඇති වෙනවා. මොකද ජේසුස් වහන්සේ දැන් ඉන්නේ දේව තාත්තගේ දකුණු පසේ. ඒ නිසා උන්වහන්සේ අපිව ශුද්ධවන්ත කරනවා. උන්වහන්සේගේ ආත්මයන්න් තුල අපි හැමෝම ශුද්ධවන්ත මිනිස්සු බවට පත් වෙනවා. ඒ ශුද්ධත්වය තමයි අපිව මෙහෙවන්නේ. තව දුරටත් පාපය මත අපිට පාපයට අපි මත බලයක් නැහැ. දැන් තියෙන්නේ ඒ ශුද්ධත්වය හරහා අපිව උන්වහන්සේ අරගෙන යන එක. උන්වහන්සේගේ ශුද්ධ රුධිරයෙන් අපිව දෝවණය කරලා ශුද්ධවන්ත කරලා තියෙනවා කියන හැඟීමට, අවබෝධයට අපිව අරගෙන එනවා කියලා කියනවා. ඊගාවට අපේ විනිශ්චය පිළිබඳ අවබෝධයක්. විනිශ්චයට බය වෙන්නට එපා. නිසකකමක් ඔබ තුල ඇති වෙනවා. ඒ නිසකකම ඇති වෙන්නේ ආත්මයන් වහන්සේ තුල ජේසුගේ ආදරයට ඔබ මම ඇතුළු වෙනකොට, ඒ ආදරය තුල අපි ශක්තිමත් වෙනකොට, ඒ ආදරය තුල අපි බලවත් වෙනකොට, ඒ ආදරයත් එක්ක අපි ඉස්සරහට ඉදිරියට යනකොට, ඒ ආදරය මහා පුදුමාකාරයි කියලා. ඒ නිසා ප්‍රේමවන්තයනි, අද අපි මේ තුන ඇත්තටම අයිති කරගන්න. අපි හැම කෙනෙකුටම පාපය පිළිබඳ අවබෝධයක්, අපේ ශුද්ධත්වය පිළිබඳ අවබෝධයක්, ධර්මිෂ්ඨකම පිළිබඳ අවබෝධයක්, ඒ වගේම අපි මේ විනිශ්චය පිළිබඳ අවබෝධයක්. තව දුරටත් අපි යක්ෂයාට බය නැහැ. මොකද ඌට අපි මත විනිශ්චයක් නැති නිසා අපි බය වෙන්නට අවශ්‍ය නැහැ කියන හැඟීම. ඒ නිසා අපි අපේ පාපය පිටුදැකීමෙන් ශුද්ධවන්ත ජීවිතයක් තුළ ආත්මයන් වහන්සේත් එක්ක අපේ නිසකකමක් එක්ක සදාතන ජීවිතයේ උරුමක් කරුවන් ලෙස මේ මහ පොළොව මත පය ගහලා ජීවත් වෙන මිනිස්සු බවට පත් වෙමු. ආදරයෙන්, සුහදතාවයෙන්, ශක්තියකින්, බලයකින්, ඒ ශුද්ධත්වයෙන් අපි මේ මහ පොළොව මත ජීවත් වෙමු. ආමේන්. සුබ දවසක්. ජේසුස් පිහිටයි.